අපි දන්නවා කොළඹ නගරේ නගරාධිපති කරන්න ඕන කෙනා හරියටම මේ නගරේ මිනිස්සු තෝරන් තිනවා 48ක් മന്ത്രിවරු දීලා. ඇයි ඒ? විශේෂයෙන්ම කොළඹ නගර සභාවේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි අනිකුත් නගර සභාව වගේ නෙවෙයි. නගර සභාවට ස්වාධීන පැවැත්මක් තියෙනවා ඇත්ත. නමුත් කොළඹ නගර සභාවේ භාගයට භාගයක් මධ්‍යම ආණ්ඩුව. භාගයට භාගයක් නාගරික සංවර්ධන අධිකාරිය. භාගයට භාගයක් SLRDC පහත් බිම් එක. භාගයට භාගයක් ජාතික නිවාස කොමසාරිස්. මේවත් එක්ක බැඳිච්ච ගමනක් කොළඹ නගර සභාවට තියෙන්නේ. ඉතින් බැඳිච්ච කාත් එක්කද බැඳීම තියෙන්නේ? මධ්‍යම ආණ්ඩුවත් එක්ක. මධ්‍යම ආණ්ඩුව කාගේද? ජනාධිපතිවරයා NPP, පාර්ලිමේන්තුව 3/2කට යාගත්තු පාර්ලිමේන්තුව NPP, ජාතික ජන බලවේගයේ. එහෙනම් නගරයේ කෙනෙක් කල්පනා කරනවද මේ භාගයට භාගයක් අවශ්‍ය වූ නගර සභාවේ බලය වෙන කාට හරි දීලා බලමු කියලා? එහෙම මං හිතන්නේ කාටවත් පිස්සුවක් නැහැ. මේ නගරේ ජනතාව අතිමහත් බහුතර බලය ජාතික ජන බලවේගයට දීලා තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාව පාලනය කළ යුතුයි කියලා හිතලා. ඒ අර්ථයෙන් තමයි අද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ മന്ത്രിවරයා අපේ අත්වල බැඳගන්න. ඒ විතරක් නෙවෙයි ස්වාධීන කණ්ඩායම් ගණනාවක අපි ඉදිරියේදී එලි දක්වන්නම්. තමුන්නාන්සලාට ඒ කවුද කියලා. ස්වාධීන කණ්ඩායම් ගණනාවක කට්ටිය මේ 48ට එකතු වෙන්න එනවා. ඒක හරි ලොජික් එකක්. ඒක හරි තර්කානුකූලයි. ඒකට තේරුමක් තියෙනවා. ඉතින් ඒක නිසා අද මුජිබර් රහ්මාන් ඇතුළු කට්ටියක් දඟලනවා මොකටද මේකේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන්. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් එක තියෙන්නේ කොළඹ නගර සභාවත් එක්ක. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ එකකින්. ඒගොල්ලන්ගේ වෙනත් නාම වලින් සමාගම් හදලා මේ තියෙන ජාතික විගණන කාර්යාලය මේ අපි කියනවා මේ මහත්තුරුන්ට බලාගෙන ඉන්න මේ විගණන කොමිසමේ ලොකු වාර්තාවක් දීලා තිනවා ඕගොල්ලෝ ගැන. මේ විගණන කාර්යාලයේ මේ දීලා තියෙන වාර්තාව ඇතුලේ ඒගොල්ලන්ගේ අන්වර්ථ නාමයෙන් ලැබී ඇති සමාගම් සහ නාම ලේඛන ටික තියෙනවා. ඒ නාම ලේඛන ඒ අන්වර්ථ සමාගම් කොළඹ නගර සභාවට ණයයි පොලු තියලා අන්න එතකොට නීතිය හමුවට යනකොට අන්වර්ථ නාම වලට කියන්න සිද්ධ වෙනවා ඇත්ත නම කවුද කියලා. කවුද මේ රත වාහන ගාල් වලින් සල්ලි ටික ලබාගත්ත කෙනා කියන්න සිද්ධ වෙනවා. ඒකින්ද මතක තියාගන්න අලුතෙන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත ආදායම් උපලබ්ධි වූවන්ගේ පනත කියලා ඒ පනතේ ඔය එක නම් වලින් හදාගත්තු අයට තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත දැන් කතානායක අස්සම් කළා ක්‍රියාත්මකයි. ඒකින්ද තිරය පිටිපස්ස සිට සල්ලි එකතු කරන උදවියට අපි කියනවා බලාගෙන ඉන්න ඕගොල්ලන්ට අලුත් පනත යටතේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒකට සහයෝගය දෙන්න. ඒ කඳවුර, ඒ දූෂිත කඳවුර ශක්තිමත් කරන්න බලාගෙන ඉන්න උදවියට අපි කියනවා කරුණාකර ඔබ දෙපාරක් හිතන්න. සුජාත වූ සුද්ධ වූ එකතුවක් අවංක අරමුණකින් මේ රට හදන්න මේ නගරය හදන්න උවමනා වූ එකතුවක් අපි ළඟ තියෙනවා. ඒ එකතුව සඳහා අනිකුත් අය දායක වෙන්න අපි අපේ රටේ ජනාධිපතිවරණයේ දිනපු වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ දිනපු වෙලාවේ පැහැදිලි ප්‍රකාශයක් කරා. විරුද්ධ පාර්ශික මේ රට හදන්න අවංක උවමනාවක් තියෙන විරුද්ධ පාක්ෂිකයන් ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනත් ආණ්ඩු වගේ නෙවෙයි. අපේ අත්වල බැඳගෙන ඒකට සහයෝගය දෙන්න. ඒ අර්ථයෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අද අපිට සහයෝගය දෙන්නේ. ඒකින්ද මේ අශුද්ධ සන්ධානවල එකතුවල කොළඹ නගර සභාවත් එක්ක බිස්නස් කරපු නගරාධිපති වරුන්ගේ අශුද්ධ එකතු වලින් එන නගරාධිපතිවරුන් නෙවෙයි අපේක්ෂා කරන්නේ. අපි පැහැදිලිවම කියනවා තව දින 10කින් නගර සභාවේ ඡන්දය පැවැත්වෙනවා. එදාට කොළඹ නගර සභාවේ නගරාධිපති 10ක් නෑ, එකයි ඉන්නේ. ඒ රායි කැලී බල්තසා සහෝදරිය, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් සහෝදරයා ඇතුළු മന്ത്രി කණ්ඩායම මේ නගර සභාවේ බලය අත්පත් කරගන්නවා. ඒ අත්පත් කර ගැනීම වෙනුවෙන් අපි සියලු කටයුතු සූදානම් වෙලයි තියෙන්නේ. අපිට මේ පළාත් පාලන කොමසාරිස්ගේ තියෙන ප්‍රමාදයක් තියෙන්නේ. දැන් තව පොඩ්ඩෙන් ඡන්ද විමසුවොත් අපේ ඡන්ද ටික තියෙනවා. හරි? තව පොඩ්ඩෙන් ඡන්ද අපි පළාත් පාලන කොමසාරිස්ට කියනවා ඔබතුමියන්ලගේ ප්‍රමාදයක් තියෙන්නේ. අපි මේකට දැන් ලෑස්ති වෙලා ඉන්නේ.
අපිට දින 10ක් තව ප්‍රමාද වැඩි. මේක ඉස්සරහෙන් තියන්න, හෙට තියන්න ඡන්දේ. හෙට තිබ්බොත් ජාතික ජන බලවේගය තමන්ගේ බලය පෙන්නනවා මේ රටට කවුද නගරාධිපති නී කියලා ඒ රායි කැලී බර්ත සභාව නැවතත් මතක් කරනවා.